පොළොන්නරුවේ රාජ්‍ය නායකයාගේ වැඩ කටයුත්තෙන් පස්සේ රන්වල ගත්තා බැටන් එක අතට රන්වලින්ගෙන් පස්සේ කඩුවෙල නිලරුණාත් මහේස්ත්‍රාත්වරයා වැඩේ අතට ගත්තා. ඇත්තටම ජනාධිපතිවරයා පහුගිය කාලේ අපිට මතකයි කිව්වා මේ ආණ්ඩුව හැදිලා තියෙන්නේ පාපිසි වලින් හා සුම්බුන් වලින් කියලා. ඉතින් ජනතාවගේ පරමාධිපත්‍ය බලෙන් පාපිසි සුම්බුන් බලයට ආවට ඒ ජනතාවට එහෙම පාඩ දාන්න එහෙම නැත්නම් තමන්ගේ බලය අයුතු ලෙස භාවිතා කරන්න බෑ මහජන නියෝජිතින්ට. විශේෂයෙන්ම කටුස්සන්ගේ කරේ රත්තරන් බැන්දට පස්සේ මේ දේවල් වෙනවා. මොකද හේතුව මහ ජනතාව මේ බලය දුන්නේ මේ කණ්ඩායමට ලොකු බලාපොරොත්තුවක් ඇතුව. නමුත් අවසානයේදී අද මහ ජනතාවටම ඒ බලය ලබාගෙන තමන්ගේ කරේ රත්තරන් බැඳගත්ත කටුස්සෝ ටික දැන් ජනතාවටම පාඩ දාන්න පටන් ගන්න තියෙනවා. මොකද මේ තනතුරු දරා ගන්න බැරි මිනිස්සුන්ට බාල මිනිස්සුන්ට මේ වගේ තනතුරු දුන්නට පස්සේ මේ වගේ ජනතාවට මුහුණ දෙන්නත් සිද්ධ වෙනවා. මොකද අපිත් ඔය තනතුරු වල හිටියා. මොකද මමත් නගරාධිපතිවරයෙක් විදියට අවුරුදු 2ක් හිටියා. නියෝජ්‍ය නගරාධිපතිවරයෙක් විදියට රටේ අගනගරේ අවුරුදු 5ක් හිටියා. හැබැයි කවදාවත් අපි මහ ජනතාවට ඔය වගේ කතා කරලා නැහැ. ඔය වගේ හැසිරිලා නැහැ. මොකද මේ නිලනොරත් මහේස්ත්‍රාත් කියන බලය දීලා තියෙන්නේ නඩුව අහන්න නෙවෙයි. දැන් මේ ඔය පුද්ගලයාම අපි බලය ගන්න ලක්ෂයක් හරි මරලා අපි බලය ගන්නවා කියලා කිව්වා. ඒ වගේම තමයි මේ මාලිමා රජයේ තැන් වල කිව්වා මේ අපි ගමට අධිකරණ බලය දෙනවා කියලා. ඉතින් මං හිතන්නේ ගමට අධිකරණ බලය දෙන එක දැන් ක්‍රියාත්මක කරන්නද දන්නේ නැහැ. තමන්ව හම්බෙන්නේ ඉන්න සාමාන්‍ය මිනිහෙක් නෙමෙයි නීතිඥවරයෙක්. විශේෂයෙන්ම නීතිඥවරියන් කීප දෙනෙකුට කාන්තාවන්ට ඉතා නරක විදිහට ඉතා පහත් විදිහට කතා කරලා තමන්ගේ කාර්යාලයෙන් එලව ගන්න තත්ත්වයට පත් වෙලා තිබුණා. ඒක නිසා මං හිතන්නේ නිර්ප්‍රභු දේශපාලන ඉවර කරනවා කියලා බස් එකෙන් කෝච්චියෙන් යනවා කියලා කිව්වා. ඒ වගේම ජනතාවට නැති වරප්‍රසාද අපි භුක්ති විඳින්නේ නැහැ කියලා කිව්වා. ඒ වගේම ජනාධිපතිවරයා පැහැදිලිවම කිව්වා වෙඩි නොඅදින රට විකුණලා සාමාන්‍ය රට පාවිච්චි කරනවා කියලා. නමුත් අද මේ සියලුම කටුස්සන්ගේ කරේ රත්තරම් බැඳගෙන අද ජනතාවට පාඩ දාන එක, ජනතාවට කොකා පෙන්නන එක, ජනතාවගේ වටිනාකම් වලට ජනතාවට ගෞරවයක් දෙන විදිහට, ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන විදිහට හැසිරෙන බවක් පේන්නේ නැහැ. පහුගිය කාලේ පුරාවට මේ ව්‍යසනය තුලදීත් අපි ඒක දැක්කා. වළක්ව ගන්න බැරි වුණා මේ ව්‍යසනය. ඒ වගේම තමයි අද ඉතා නරක විදියට මේ බලය අයුතු ලෙස පාවිච්චි කරන පටන් ගන්න තියෙනවා. විශේෂයෙන්ම මම කියන්න කැමති මේ නඩු තීන්දුව විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ නගරාධිපතිවරයෙකුට කොයිම වෙලාවකත් මේ නිලනුණත් මහේස්ත්‍රාත් කියන ඒ ගෞරවනීය නාමය ඒක තනතුරක් නෙවෙයි නාමයක්. ඒ නාමය අයුතු ලෙස පාවිච්චි කරන්න බෑ. ඒක විශේෂයෙන්ම මම නඩු තීන්දුව කීපයක් තුන එකක් මතක් කරන්නම්. මේ විජේසූරිය versus state and others. ඒ විජේසූරිය දිරිව රජය සහ අද වෙනත් අය කියන නඩු තීන්දුවේදී ගරු ශ්‍රේෂ්ඨාධිකරණ ඉතා පැහැදිලිවම කියලා තියෙනවා පරිපාලන නිලධාරියෙක් මහේස්ත්‍රාත් ලෙස හැසිරෙන්න බෑ. මොකද මේ බලයක් දීලා තියෙන පරිපාලන වැඩ කටයුතු කරන්න, නගර සභාවේ වැඩ කටයුතු කරන්න දීපු බලේ නඩුව අහන්න මහේස්ත්‍රාත් කෙනෙක් විදියට හැසිරෙන්න බෑ. ඒ වගේම තමයි නගරාධිපතිවරයෙක් මම මහේස්ත්‍රාත් කියා පොලිසියට මහ ජනතාවට බලපෑම් කිරීම නීති විරෝධී කියලා මේ පැහැදිලිව මේ නඩු තීන්දුවේ තියෙන. එහෙමනම් මේ නඩු තීන්දුව අනුව නියත වශයෙන්ම මේ කඩුවෙල Taman මහේස්ත්‍රාත්යයි කියා ගන්න නගරාධිපතිවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්කමක් තියෙනවා.